කොහමද සර්? කවුද තමුසේ? සර් අර එදා මැඩම් එක්ක ආපු හොටෙල් එකේ වේටර් සර්. තසුන්. මොන මැඩම්ද? මොන හොටෙල් එකද? මේ මුඩ පිස්සු බබා මේ අපි යමු. නෑ. කවුද තසුන්නේ මැඩම්? මොන වගේ දෙයක්? හරි හොඳ මැඩම් කෙනෙක් මිස්. අවුරුදු 45ක් විතර ඇති. සුදු මැඩම් කෙනෙක්. එයාට හොඳට සල්ලි තියෙන පාට. යෝ උරුදු 45 තමුසේ මම මේ මුඩ පිස්සු බබා මුඩ වැරදිලා ඒ තමුසේ වෙන කෙනෙක් එක්ක මාව පටලගෙනවයි. නෑ සර් තමා. ඔය ෂර්ට් එක මම ඇඳගෙන හිටියේ. සර්ට ෆෝන් එක අරන් දීලා වගේ. එදා මේ මැඩම් හොටෙල් එකෙන් යද්දි කිව්වේ සර්ට ඒ ෆෝන් එක අරන් දෙන්නම් කියලා. හම්බ කරලා ගත්තේ කියලාත් කිව්වා. අනේ මම නෙමේ බබා මුඩ වැරදිලා. ඒ බොරු කියන්න එපා ඕයි. තා මොනවද කිව්වේ තසු? තව කිව්වා මිස් ෆෝන් එක අරන් දීලා එහෙම්මම යනවා කියලා ලෑන්ඩ් ඔෆ් කිංස් එකට කන්න. මටත් ගිහිල්ලා කාලා බලන්න කියලා රුපියල් 2000කම ටිප් එක කිරිපුඩි මොළුනේ. තමුසේ නම් මහා සක්කිලියෙක් මේෂ්. ඔය බොරු කියන්න එපා ඕයි. තමුසේ දැන් එකපාරටම ඇවිල්ලා ඕ වගේ කතා කියන්නේ ඇයි කියනවකෝ. සර් එදා කලබලයට හොටෙල් එකෙන් යද්දි සර්ගේ වොච් එක දාලා ගිහින් තිබ්බා. ඒක ගෙනත් දීලා යන්නයි ආවේ. ඔය මගේ වොච් එක නෙමෙයි. නෑ සර්ගේ වොච් එක තමයි. මේ ෆොටෝ එකකුත් තියෙන්නේ. මම එහෙනම් යන්නම් සර්. ආයි හොටෙල් එකටත් එන්න. මිස් එදා ආපු සර් මම මතක් කරා කියන්න.